විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරුවනින් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි අද ඔබට ජීවිතයේ වටිනාම කියන දවසක් ඔබේ ජීවිතයේ ආපු බණ කතා වලින් අද සෑහෙන පිළිසම් මෙතන බණ අහන නිසා අම්මා කෙනෙක් ගැන බණ කතාවක් කියන්න ඕන කියලා හිතුණා. මේ අම්මා ගැන කියන්නේ අරමුණක් ඇතිව ඒ අහල අවසන් වෙනකොට ඔබගේ හදවතට දැනෙයි. ඒ නිසා අහන්න පුරිදන් අකට මේ බණ කතාව අහලා ඉවර වෙනකොට ඔබේ ජීවිතයට කොයිතරම් සමීපද කියලා ඔබේම හදවතට දැනෙයි. අම්මා කෙනෙක් පිළිත පුතෙක් ගැන මේ කතාවෙන් කියවෙනවා. හැමෝටම මේක හොඳ ආදර්ශයක් වේවි. මේ බණ කතාව සිද්ධ වුණේ බුදුබණ කියන ලංකාවේ නෙවෙයි පින්වතුනි, දඹදිව ඈත පිටිසර ගම්මානයක. බුදුන් දෙසුවුන් තැනදම් කඳ තුල දෙමව්පියන් ගැන පෙරකයුමයි මාපියෝ මාබඳු වෙතට සමානයි පළමු ගුරුන් යයි දිවෙන නමයි දුර සිටගෙන ගොස් පිටුමට සුදුසුයි එවන් පිටුම ලොව යල තමයි ඔබ මෙලොවට බිහි කලේ මව්පියෝ සිතන්න ලොවුතුරු බුදුට තමයි මොහොතක් සිතන්න මව්පිය ගුණ දෙක අසම සමයි ඒ අපරිමිතයි මාපියනට ඇති දෙනුවන් දරුවෝයි ඒ දෙනුවන් මේ සසරේ පතයි දස මස කුසොන් දින සිට විඳිදුම් මා මෙරටත් බර වැඩි නේද උත්තම ගුණ ඇති ගෙදර බුදුන් ගැන මිනිසුනි කළ මැන අවබෝධ පින්වතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් තෙවරක් පාවිච්චි පරිච්ඡේද ලක් වූ මේ ශ්‍රී ලංකා ධර්මතලාවේ වර්තමාන සමාජය තුළ සිදුවෙන මහා අපරාධ ගැන මොහොතක් සිතන්න පින්වතුනි. රූපවාහිනී දෙස බලන විට දෙමාපියන් දරුවන් මරණ, දරුවන් විසින් දෙමාපියන් මරා දමන මහා පුදුමාකාර සමාජයක් තුළයි දැන් අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මහාභාරත මාළු විනාශෙට තමන්ගේ අම්මා තාත්තා පවා ඇද දමන සමාජයේ තුළ අපේ අවතවන පුතාවේ සිදුවෙන මේ අපරාධ ගැන මොහොතක් සිතා බලමු. දහවල උදය රැකත් බණ ඇහෙන රට සිදුවන